රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද පැය 48ක දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 8 සිට ආරම්භ වුණා. පරිපාලන ගැටලු සහ දීමනා සම්බන්ධ ඉල්ලීම් කිහිපයක් මූලික කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩ වර්ජනයේ හේතුවෙන් දිවයින පුරා රෝහල්වල බාහිර රෝගී අංශයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. කෙසේ වෙතත් හදිසි ප්‍රතිකාර මාතෘ සහ පිළිකා ඒකකයන්හි සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ. අක්කරේපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා එම ධූරයෙන් ඉවත් කිරීමත් සමග සතියකට අධික කාලයක් නැගෙනහිර පළාතේ පැවති වෛද්‍ය වර්ජනය ඊයේ පසරු 2ට අවසන් කෙරුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය ගෙනීමට සැලසුම් කළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් දින නියම කර ගැනීමට නොහැකි වීම නිසා ඒ වෙනුවට රජය විසින් යෝජනා කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කල් තැබීමේ විවාදය අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම 6 ශ්‍රේණියේ නව විෂය මාලාවට අදාළ මොඩියුලන්හි පවතින ගැටලු සහ අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරුවන් අතර අද පස්වරුවේ එම විවාදය අවසන් වීමට නියමිතයි. මීට අමතරව අද දින න්‍යාය පත්‍රයට අනුව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳ විවාදයද පැවැත්වීමට නියමිතව තිබේ. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සහෝදර ධම්මික රණතුංග යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේ නඩ පැවරූ බව අල්ලස් කොමිසම ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. වරාය අධිකාරිය සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෙම නඩුව පැවරීම සිදු කර තිබේ. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති පළමු එක්දින තරගයෙන් එංගලන්තයේ පරදවා ලකුණු 19ක තියුණු ජයක් ලැබීමට ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකාව කඩලු 6කට ලකුණු 271ක් රැස් කළ අතර එහිදී කුසල් මෙන්ඩිස් නොදවී ලකුණු 93ක් සහ දුනිත් වෙල්ලාලගේ වේගවත් ලකුණු 25ක් ලබා ගත්තා. පිළිතුරින්ම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 252කට සීමා කිරීමට ප්‍රමෝද් මදුෂාන් සහ දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ පන්දු යවන්නන් සමත් වූ අතර තුන් ඉරියව් දක්ෂතා දැක්වූ දුනිත් වෙල්ලාලගේ තරගයේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වුණා. දෙවන එක්දින තරගයේ හෙට එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ. තවත් මෙවැනි කාලීන පුවත් දැනගන්න දිනපතා අයිලන්ඩ් වොයිස් ඩේලි රවුන්ඩ් අප් සමග දිගටම රැඳී සිටින්න.